උසස් පෙළ S3ක් තියෙනවා නම් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ පාස් නැහැ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තියෙනවා. නමුත් ඔයාලට රජයේ කැම්පස් එකට යන්න ISSCO මදි. එහෙමනම් ඔයාලට රජයේම විශ්වවිද්‍යාලයක් වන KDU එක නැත්නම් කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකට ආයෝජනය කිරීමට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. UGC එකෙන් අනුමත කර ලැබූ උපාධි පාඨමාලා 40 ගණක් විතර මේ විශ්වවිද්‍යාලයේ තියෙනවා. මේකට යන්න ඔයාලට අර කිව්වාගේ උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම විශේෂ තෝරාගැනීමේ පරීක්ෂණයට සමත් වෙන්න ඕනේ. මේ තෝරාගැනීම පරීක්ෂණයේ කොටස් 4ක් තියෙනවා. IQ and General Knowledge, English papers දෙකක් තියෙනවා. ඊට අමතරව Special Cognition Test කියලා තියෙනවා. මීට පෙර NDT law මේ වගේ පාඨමාලා රාශියකට මේ සාමාන්‍ය දැනුම සහ aptitude test කරපු යොමාල් වටවල සර්ගේ පන්ති වලට ඇතුල් වෙන්න පුළුවන් මේ පරීක්ෂණ සඳහා පුහුණුවක් ලබා ගන්න පල්ලෙහා තියෙන link එකෙන් WhatsApp group එකට join වෙන්න. ඒකෙදි මේ කරුණු තුනම සාකච්ඡා කරන වගේම හතරවෙනි ටෙස්ට් එක ඒක ටිකක් ඒ සබ්ජෙක්ට් එකට අදාළයි කිව්වා. ඒකට අදාළ දේවලුත් එහිදී සාකච්ඡා කරනවා. මේකට ඇප්ලයි කරන්න පුළුවන් 2023 2024 A level වලින්. හැබැයි මෙඩිසින් වලට ඇප්ලයි කරන්න පුළුවන් 2024 A level වලින්. සීමිත සංඛ්‍යාවක් ගන්න. ඒකත් aptitude test එක පාස් කරලා ඊට පස්සේ අර ISSCO පිළිවෙලට උඩින් ඉන්න අය තමයි මේකට ගන්න. හැබැයි මුදල් ගෙවලා තමයි මෙඩිසින් සහ අනෙකුත් පාඨමාලාවට ගන්න. biological science, physical science, ඒ විතරම නෙවෙයි commerce, arts, technology ඕන ස්ට්‍රීම් එකකට විවිධ පාඨමාලා තියෙනවා. මේ දක්වලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක හැටියට faculty of defense, faculty of medicine, faculty of engineering, faculty of law, management, computing, allied health sciences, technology, criminal justice කියලා courses වලට ගන්නවා. ඒ වගේම සූර්යවැව සදර්න් කැම්පස් එකකුත් තියෙනවා. ලංකාවේ උසස් පෙළින් නැත්නම් කේම්බ්‍රිජ් ලන්ඩන් ඒ ලෙවල් වලින් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ජූනි 21 වෙනිදාට පෙර ඔන්ලයින් ඔස්සේ ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. KDU එකේ වෙබ්සයිට් එකට ගියාම වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මේ තියෙන ඇඩ්‍රස් වලින් ටෙලිෆෝන් නම්බර වලින් ඔයගලන්ට කතා කරලා වැඩිදුර විස්තර අහසා ගන්න පුළුවන්. අයිලන්ඩ් රෑන්ක් 150 දක්වාට ස්කෝලර්ෂිප්ස් දෙනවා කියලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ KDU වෙබ්සයිට් එකට ගියාම මේ එක එක කෝසස් වලට යන වියදම කෝස් ෆී එකේ ගණනත් ඔයාලට නිමාණය කරගන්න පුළුවන්. උසස් පෙළ 2023 2024ට තමයි මේක ඇප්ලයි කරන්න පුළුවන්. මෙඩිසින් නම් 2024ට තමයි ඇප්ලයි කරන්න පුළුවන්. aptitude test එකෙන් පාස් වෙලා ඊට පස්සේ මේකට ඇතුල් වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි කියනවා තවත් ළඟදිම ඕපන් වෙනවා ඕෂන් යුනිවර්සිටි නැත්නම් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයකටත් බයෝ කරපු ළමයින්ටත් මැත්ස් කරපු ළමයින්ටත් ඒ වගේ මොන විෂය දාරක ළමයින්ටත් ඒක නම් මේ වගේ නෙමෙයි නොමිලේ හදාරන්න පුළුවන් පාඨමාලාවක්. ඒ ගැන ඊළඟ වීඩියෝ එකෙන් අපි